කතාවේ අලුත් කොටසක් අරන් ආවා. ඕවා බලාගෙන ඕසම කතා කොටසක් අරන් ඇවිල්ලා තියෙන. ඉතින් කතාව කියවලා කතාව ගැන ඔයාට හිතෙන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාව ලයික් එකකුත් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කොටසක් අරන් ඉක්මනට එන්න. 71 කොටස. හස්තිකින් මගහැරුණු ඇමතුම් විත්වයකි. මහත්තයෝ කියලා කිව්වේ ඇමතුමට සම්බන්ධ වූ කොල්ලාට. මං චූටි මැනික කොහෙද හිටියේ? කොල්ලා ආදරෙන් අසති කියලා දුරකථනයේ සවනත තෙරපාගෙන යහනට වැටුනේ ඔහු හා කතාවට වැටෙන්නටය. ඒ ගැඹුරු හඬ සවනත වැකිද්දී සිතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමකි. පහළ හිටිය සුදු නැන්ද ලැවිත් හිටියේ. අදිලුත් ආවද? කොල්ලා ගොරවයි. ඇයට නැගුණේ සිනහවකි. ආවා. දුන්නා එමි පැත්තේ පස්පා ගන්න නැති වෙන්න. ඇයි ගිහි ගෑවේ කොල්ලාගේ මූටට සිනහවක් එක් කරමිනි. ඔහු කැමති මේ උරතලයට. මොකද කිචි කිචි ගන්නෙ? හස්ති පවසද්දී කෙල්ල සියල්ල කීවේ ඔහු මත මතට මදහසක් නංවමිනි. මගේ කෙල්ල චණ්ඩේ නේද? ඔව්. අපිට ඉතින් ඇත්තන්ගේ සපෝට් එක තියෙනවනේ. අලි පව එකෙන් කිව්වේ. මං දන්නවනේ මගේ සත්තන්තය ඇවිත් මාව බේර ගන්නවා කියලා. කෙල්ල කීවේ ඔහු හඬ නගා සිනාසෙද්දී. අනේ ඔහුම ගියදින් ඇවිත් අල්ලගෙන ඉඳින්න හිතෙනවා මගේ පූණි කිව්වා. හස්ති කීවේ කරමින් සිටි කාර්ය නවතා ඒව ආයතරෙන් සිහි කරමිනි. එන්නකො මහත්තයෝ. අනේ මට චුට්ටක් දුරලලා ඉන්න ඕනේ. චුට්ටක් යතිද මගේ මැනිකට? ගොඩක් ඕනේ. මං එන්නම් වස්තු. ඔහොම කියද්දි දුකයි මැනික අරුව මරලා එන්න හිතෙනවා. ඒ කාලකන්ණි නොහිටියනම් මගේ කෙල්ල තාමත් මෙහෙ. එහෙනම් හිතුණ ගමන් බැල්කනියට පැනලා තුරු කරගන්නවනේ. අනේ සුදු දෙයක් කියන්න. හැබැයි අවුල් යන්න බෑ හොඳේ. නෑ මොකද කියන්නකෝ. පොල්ලොත්ති ගෙදර ඕ එක් කරලා තියෙන ආදිල්. මොකක්? අනේ මන් දන්නවනේ උන්කට සෙරප්පෙන් ගහලා යවන්නේ. එච්චර දෙයක් කරලා තමු සුදන වගේ ඇවිත් හිටියද කියන්නේ අනේ මහත්තයෝ ඔයා කොච්චර ආසාවෙන් හිටපු ගෙදරද මන් නිසා නවත්තලා කිව්ව නේද මොකද හිතන්න එපා කියලා. ඒකේ රිටර්න් එක මම ඌටයි ඔගේ තාත්තටයි දෙනවා. බලන් ඉන්නකෝ. අනේ රන් මහ සත්තු. ඔන්න එහෙමනම් මං ඊට වඩා සතෙක් පැනික. බය වෙන්න එපා. අතින් පහින් නෙමෙයි හීන් නූලෙන් වැඩේ කරන්න. ඒ අප්පටයි පුතාටයි රෙද්දක් ඇඳන් පාර යන්න බැරි වෙන්නේ කරන්නේ. කොල්ලා කිව්වේ වියරු හඬිනේ. පුතේ දිල්හානිගේ හඬට කෙල්ල දැස්සල කඳුළු විසදාගත්තාය. අම්මා කතා කරනවා මහත්තයෝ. බලන්නකෝ ගිහින් මගේ කෙල්ල. මං හෙට අනිද්දාට එන්නම් මගේ පොලියෝ බලන්න හරිද? තාත්තා එක්ක මුකුත් කියන්න රණ්ඩු වෙන්න යන්න එපා. මුකුත් නොහිතා ඉන්න හරි? හස්ති කීවේ කෙල්ලයට එකකව ඇමතුම විසන්ති කළේ දිල්හානියට පිළිතුරු දෙමිනි. තාත්තා කෙල්ල පහලට පැමිණි දිල්හානිගේ පණිවිඩයටය. කෙල්ලට බයින්න එපා ජය. දිල්හානි කීවේ දෘශ්‍යයට පහලට එන්න කියන්න පෙරය. ආදිල්ට බැනවතුරු නිසා ජයනාත් කෙල්ලට බැනීවියයි ඇයි සිතුවාය. මෙහෙට එන්නකෝ තාත්තා එක තරහද? ඒ මොකට තාත්තා? ආදිල් ගැන අර ළමයා කියපුව මං කනකට ගන්න නැතුව ආදිල්ට මාව දෙන්න හදනවා කියලා. තමාසිල් සෝපාවේ අසුන් ගතියනි එකේ කරවට අත දමාගෙන ලයට තද කර ගනිමින් ඔහු ඇසුවේ කෙල නිහඬව සිටින විටය. ඉතින් ඒකේ පිළිතුරු ප්‍රකාශ කරන අයුරුයි. ආදිල් ගැන මං හොයනවා තාම. මොනස්සෙක් එකපාරටම කිව්ව පළියට අපිට විශ්වාස කරන්න බෑනේ පුතේ. ආදිල් කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම දන්න කොල්ලා. ඉතින් එකපාරට එහෙම දෙයක් ඇහුවම ඒක ඔළුවට අරන් පැනලා පන්නන්න බෑ මට නේද? ජයනාත් කීවේ කෙල්ල හිස වනද්දී. මාමගේ තත්ත්වෙත් දන්නවනේ පුතා. මං දන්නේ කීප දෙනෙක්ටම කිව්වා. අර ළමයා ගැන කියලාම මෙහෙම සම්බන්ධයක් දන්නවද කියලා හොයලා බලලා කියන්නම් කිව්වා. මට මුලින්ම කියන්නේ පිරිමි ළමයා පුතා දන්නේ කොහොමද? අනික ආදිල් මේ පවුල ළමෙක්. මෙහෙ යනවා එනවා ඉස්සරින් දැන්. ඒ පිරිමි ළමයා මේ දවස්වලම ඔයා හොයන් ආවේ කොහොමද? ජයනාත් අසති කෙල්ල සුසුමක් හෙළුවාය. සංගවන්නට අවසි නැත. කියූ තාත්ත බනී මට. එවර හොරතලයකි. මුවත් ඇදකරේ කියන තාලයට ජයනත්ට සිහිය වේ කුඩා කල දෘශ්‍යය. ඇය ගතු කියන්නේ මෙසේ මුව ඇද කරමිනි. කරතට උස්සේ සමාජයම ගරුකන රැකියාවක් කළද ඇගේ කුඩා කල සුරතා ගති තවමත් එසේමය.
ඇය විවාහ කර දිය යුත්තේ ඒ සුරතල එසේම රකින පුරුෂයෙකුට. ඉතින් හොඳින්ම දන්නා මස්සිනාට ඇය දෙන්නට සැරසුනේ ඒ නිසාය. බනින්නේ නැහැ කියන්නකෝ. එදා තාත්තට තරහා ගියා පුතා අර ෆොටෝස් දැක්කම. මගේ පුතාව කොච්චර පරිස්සම් කරලාද හැදුවේ. ඉතින් ඒ වගේ කතාවක් ඇහුවම පුදුම දුකක් හිතුනේ මට. ගාචනිගේ අයියව තාත්තා දැක්කා. කතා කළා. මාලිගාවේ ගියා. ඒ හැසිරුණු විදිහට තාත්තා හිතනද මේ මිනිස්සු මාව රවටලා අමාරුවේ දාලා යන જાති කෙනෙක් කියලා. කෙල්ල ඇසුවේ සංසුන්වය. නමුත් ඇයි සිත යටින් ගැහෙමින් උන්නාය. දැන් පියා තමාට පැනවැති එල්ලවා ගනිතැයි ඇය සිතුවාය. නමුත් කොයි යම මොහොතක හෝ තමා ඔහු ගැන කතා කළ යුතුමය. අපිට පිටපැනුමේ මිනිස්සුන්ව මනින්න බෑ පුතේ. ඒකට හොඳම උදාහරණය ආදිල්. ඇත්ත නැත්ත පැත්තක තියලා ඒ ළමයා කිව්වේ ඇත්ත කියලා ගත්තොත් අපේ ඇස් මානම හිටපු ආදිල් එහෙම කළා නම් වෙන මිනිස්සු ගැන අපිට හිතන්න බෑ නේද? ඒ දරුවා කෙලින් වැඩ කරන කෙනෙක් කියලා හිතෙනවා. ඒත් පුතේ ඒ දරුවා හිටන්නද කසාද බඳින්න ඉන්න දරුවෙක්. ඔයා හිතන්න ඔයාව බඳින්න මාසයක් දවස් ගාණක් තියලා මනමාලේ වෙන ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචි වුණොත් ඔයාට මොනවා හිතෙයිද? ඔහු පවසන දේ සත්‍යකි. නමුත් තත්ත්වය මෙහි වෙනස්ය. ඒක අපි පැත්තක තියමුකෝ. මට ඔය ආදිල්ගේ පටලැවිල්ල ඕවා දැනගත්තේ කොහොමද කියන්නකෝ. නිර්වාණ අයියා කියන්නේ හස්ති අයියගේ යාළුවෙක්. කෙල්ල කීවේ සෙමිනේ. ඉතින් ජයනාත් කීවාට ඉතිරි ටික ගලපා ගන්නට කෙල්ලට පුළුවන්කමක් නැත. හස්ති දුරකථනය රැගෙන ඒම ගැන කියන්නට නොහැක. ඇටි කිහිල් කිලපු මොකාද වගේ නැතෝ මොන හරි කියපන් දෘශ්‍ය වැඩේ අලවෙන්න කලින් යටිසිත කියවයි. ඉතින් ඒ අයියා දවසක් වලව්වට ආවා. ඒද මාත් එක්කත් කතා කළා. මම මෙහි කිව්වම විස්තර කියද්දි ආදිල් අයියා ගැන ඇදිලා ආවේ. එතකොට තමයි කිව්වේ යාගේ නංගි ගැන. කෙල්ල යාන්තම වචන ගැටගසා ගත්තේ. දිල්හානි දැස් දෙහින් කර ඒ දෙස බලද්දී. ඒ තමාව හොස්පිටල් අරන් ගියේ වලව්ව ළමයා නේද? ජයනාත් සද්දි කෙල්ලගේ දැස් ඉසල් විය. තාත්තා මේ මං දැක්ක පිඹගෙන එනකොට. ආතිල්ගේ කනටත් කෙහුවද කොහෙද මට අමාරුවට ලොකු මතකයක් නෑ. ඒත් එහෙට මෙහෙට දඟලනවා මතකයි යාන්තමට. මොකද ඔය නිර්වාණ ළමයා ඒ තරම් කලබලකාරයෙක් නෙමෙයි. ජයනාත් කීවේ කෙල්ල බිම බලාගෙන අතැඟිලි එකිනෙක පටලවද්දී. නෝනා ඔයත් මොකද හොරප්පුසි වගේ නැගිටලා යන්න හදන්නේ? ඉඳගන්නයි කිව්වේ මෙතනින්. ජයනාත් කීවේ තිල්හානි දෙස බලමිනි. මොකද ඔයාටත් වලව්වේ උෂ්ණ වැදිලාද? මොනාද ජයේ කියන්නේ? කියන්නේ දූගේ කෙරුවාවයි අම්මගේ කෙරුවාවයි. යකෝ මීකි. පැත්තක තියමු පොඩි එකීනේ. අම්මත් හවුනේ බලන් ගියාම. ඔව් ඉතින් ඇත්තම කිව්වොත් ඔය ආදිල්ට වඩා ඒ දරුවා 1000න් සම්පතයි. ඔයා අද හුස්ම ගන්න ඒ ළමයා එදා කෑ ගහලා යාළුවෝ එක්ක හොස්පිටල් උස්සන් දුවපු නිසා. දන්න දොස්තරලට කතා කරලා ඉක්මනට බෙහෙත් කරවපු නිසා. මට නම් ඒ ළමයාගේ වරදක් පේන්නේ නැහැ. තද ගතිය ඇති. ඒත් ඉතින් පිරිමියෙක් වුණාම එහෙම ඉන්න ඕනේ. ගෑනු වගේ බෑනේ. දිල්හානි කියද්දි කෙලට පුදුමය. ඒකත් එහෙමද? එතකොට මං තමයි දැන් මෝඩයට ඇන්දිලා හිටියේ නේ? ජයනත් අසද්දි දෙදෙනාම නිහඬය. බලන්න කවුද බෙල් කරන්න කියලා. නිවසේ සීනුව නාද වෙද්දී ජයනාත් කීවේ කෙල්ල ගොස් දොර විවර කරද්දී. නමුත් දොර අසල වුන් රෝදුටු ඇගේ දෙපා පටන් සීතල වගේ සුරත මුවට යද්දී. හමු වෙමු නැවතත්. අදහස් කියන ළමයි කතාව ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් කොටසක් අරගෙන ඉක්මනට එන්නම්.